නුඹලාගේ දරුවන් වෙනුවෙන් හඬවපල්ලා. අනේ ජේසුනි ජේසුනි කවුරු වහන්සේට මේ වගේ දෙයක් කළේ ජේසුනි අටවන ස්ථානය ජේසුස් සමිදානෝ ජෙරුසලම් මිස්ත්‍රීන් සැනසුම් වදනේ නවතන සේක. මෙම ස්ථානයේදී අපි මෙනෙහි කරන්නේ ජේසුස් සමිදානන්ට ජෙරුසලම් මිස්ත්‍රීන් මුණ ගැසීමේ සිදුවීමයි. ඔබේ මගේ පව්වල බර කුරුසියකට කැටි කොටගෙන ස්වාමින් වහන්සේ ඒ බර කරදර කරගෙන දුෂ්කර ගමනකදී උන්වහන්සේට හමු විශේෂ පිරිසක් තමයි ඒ ජෙරුසලම් මිස්ත්‍රීන්. පෙර කාලයේදී පාපී ක්‍රියාවන් වලට යෙදුණු ජෙරුසලම් මිස්ත්‍රීන් ඇතමෙක් මේ පිරිස අතර සිටියා. ස්වාමින් වහන්සේගෙන් සමාව ඉල්ලා මනස්ථාපනය වී ඔවුන් සුමගට හැරුණා. ජේසුස් වහන්සේ බර වූ කුරුසියක් කර තබාගෙන යන විට ඔවුන්ට ඉවසුම් නොදුන්නේ ඒ නිසායි. ඒ මොහොතේදී ස්වාමින් වහන්සේ ඔවුන්ට කීවේ මා වෙනුවෙන් නොවේ නුඹලාද නුඹලාගේ දරුවන් උදෙසාද හඬන්න කියලායි. අපි දෙසම හැරී බලමු. මොහොතක් සිතන්න. අද අපි කරන්නේ කුමක්ද? අපේ පව්වලට මනස්ථාපනය වී ස්වාමින් වහන්සේගේ කුරුසියේ බර අඩු කරනවාද? එහෙමත් නැත්නම් තව තවත් පව් කරමින් ඒ කුරුසියේ බර වැඩි කරනවාද? එදා දුෂ්ට ජුතයින්ගේ රැවුම්, ගෙරවුම්, ඇනුම් බැනුම් මැදේ වුවත් ස්වාමින් වහන්සේ ඔවුන්ව සැනසීමට ඉදිරිපත් වුණා. නමුත් අපි අනිත් අයට ඇති බය නිසා සත්‍ය වසන් කරමින් අන් අයව පීඩාවට පත් කරනවා. අපි කල යුත්තේ එයද? ජේසුනි ඔබ වහන්සේ එදා ජෙරුසලම් මිස්ත්‍රීන් සැනසීමට ඉදිරිපත් වූ වාසේ මටද අන් අයගේ කරදර